සුබ දවසක් මගේ ආදරණීයයන් හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා මගේ ආදරණීය යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඔන්න ඉතින් අදත් මම ආවා සුපුරුදු ආදරයෙන් ලෙන්ගතුකමින් ඔයාලත් එක්ක පුංචි වෙලාවක් ගත කරලා යන්න. අද මම ගේන වීඩියෝ එකට යන්න කලින් එන්නකො ඉතින් අදත් මගේ මිදුළු පිපිලා තියෙන ලස්සන මල් ටිකක් බලලා ඉඳිමු නේද? පිපුණා නම් හැඩවී හද විලෙහි පෙම්මනවි සුවඳයි කුමුදිනේ මගේමයි අපි ආයේ හමු වේවිද කවදා මන් නොදනි පුතුමයි හිතමු මොනයි ඔබ ගැනමයි තව ඉන්න හිතෙනා වැව්බෙන්න මතමා හාද තියමි සුළඟට තනියේ නීල නයන කරකා මාව මගෙර බලන සුබනා මුනිවත රකිනා හබල කෙරව සිඹිනා තාලෙට දිය බිඳින සුබනා හිමිදිරි පාන්දර ඉර එහෙට මෙහෙට මෝදු වෙලා රත්තරම් පාට ඉර එළිය වැටුණු තවත් ලස්සන දවසක් උදා වෙලා. දැන් ඉතින් මේ ගෙවෙන්නේ වසන්ත මාසෙ නිසා ගස්වල කොළ වැටිලා අලුතෙන් දළු දාන්නත් පටන් අරගෙන. මගේ ඉස්සරහා මිදුලේ තියෙන අලිගැට පේර ගහෙත් මේ දවස්වල සෑහෙන්න කොළ වැටෙනවා. ඉතින් කොච්චර අතු ගෑවත් තව ටික වෙලාවකින් බලද්දී අතු ගාලා නෑ වගේ. මම ඉතින් මිදුල අතු ගාන ගමන්ම මල් පෝච්චිවල තියෙන වල් පැලෑටි ගලවලා මල් ගස්වල තියෙන ඉදුණු කොළ අයින් කරලා තමයි මිදුල අතු ගාගන්නේ. අතුපතු ගාන වැඩ ටිකත් ඉවර කරලා දැන් ඉතින් මම මේ හදන්නේ අලුත් අවුරුද්දට මගේ වැරන්ඩා එක ලස්සන කරගන්න පුංචි නිර්මාණයක් හදාගන්න. අද මට හිතුණා මගේ වැරන්ඩා එක ලස්සන කරගන්න මම හදාගන්න නිර්මාණය ස්වාභාවික වැල් ටිකක් එකතු කරලා හදාගන්න. මම ඒකට යොදාගත්තේ මෙන්න මේ ගස් වලින් මේ විදියට පහළට එල්ලිලා වැටෙන මෙන්න මේ වගේ වැල් ටිකක්. ඒ වැල් ටික අරගෙන මම ලස්සනට මේ විදියට රවුමට හිටින්න රවුම් හැඩයක් හදාගත්තා. වැල් වලින් හදාගත්ත නිර්මාණය තවත් ලස්සන කරගන්න මම මෙන්න මේ වගේ පුංචි අඩුම කුඩුම ටිකක් එකතු කරගත්තා. මම පහුගිය වීඩියෝ එකකිනුත් ඔයාලට අරගෙන ආවනේ මෙන්න මේ වගේ ලස්සන නිර්මාණයකින් මගේ වැරන්ඩා එක ලස්සන කරගත්ත විදිය. ඉතින් ඒ වීඩියෝ එක බලපු මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලුවා ඒ වගේ ලස්සන නිර්මාණයක් හදන විදිහ වීඩියෝ එකකින් අරගෙන එන්න කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා ඒ වගේම තවත් නිර්මාණයක් ස්වාභාවික වැල් ටිකක් එකතු කරලා ඔයාලත් එක්කම එකතු වෙලා මේ වගේ ලස්සන සරල නිර්මාණයක් හදන විදිහ වීඩියෝ එකකින් බෙදාගන්න. මේ නිර්මාණයට ඉතින් මල් කොළ එකතු කරන විදිය මෙහෙමයි කියලා නියමයක් නැහැ. Tamanට හිතෙන විදියට ලස්සනයි කියලා හිතෙන විදියකට මේ විදියට ලස්සනට මල් ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් ඔන්න මගේ ලස්සන නිර්මාණය හදලා ඉවරයි. මං ඉතින් පොඩ්ඩක් මෙතෙන්ට තියලා බැලුවා මේක එතෙන්ට ගැලපෙනවද ලස්සනයිද කියලා. අපි මොන වැඩේ කරන්න ගියත් මුල් තැන දෙන්න ඕනේ පිළිවෙලට වගේම පිරිසිදුකමට.
ඒ නිසා ඉතින් මම මගේ වෙරන්ඩා එක ලස්සනට හදාගන්න ඉස්සර වෙලා මේ විදියට වතුර ටිකක් දාලා හොඳට හොදලා පිරිසිදු කරගත්තා. දැන් ඉතින් මම ඩබල් ටේප් එකක් මේ විදියට බිත්තියට සම්බන්ධ කරලා මගේ ලස්සන නිර්මාණය මෙතෙන්ට එකතු කරගත්තා. ඊට පස්සේ ඉතින් මගේ වෙරන්ඩා එකේ තිබුණු වෙරන්ඩා පුටු ටික එතනින් අයින් කරලා මම මෙන්න මේ පුටු සෙට් එක මගේ ඉස්සරහ වෙරන්ඩා එකට එකතු කරගත්තා. කෝ ඉතින් එන්නකෝ. දැන් ඉතින් අපි බලමු මෙන්න මේ කොෆි ටේබල් එක උඩින් මෙන්න මේ ඇග්ලොනිමා පොට් එක තියාගත්තාම කොහොමද ලස්සනයිද? මේ කහපාට මල් වලින් පිරුණු ටෙකෝමා පොට් එක මෙතනින් තියාගත්තාම මට නම් හිතෙන්නේ වෙරන්ඩා එකට අමුතු පිරිපුන් පෙනුමක් එකතු වුණා කියලා. දැන් ඉතින් මම මෙන්න මේ වෙරන්ඩා එකේ කණුවට පුංචි ස්ටෑන්ඩ් එකක් එකතු කරලා මෙන්න මේ ලස්සන වැල් වලින් පිරුණු පෝතෝස් ප්ලාන්ට් එක එතනින් තියාගත්තා. දැන් ඉතින් එයාලත් ලස්සනට මෙන්න මේ විදියට කණුව දිගේ පහළට එල්ලිලා ඉන්නවා. දැන් ඉතින් වෙරන්ඩා එකේ තැනින් තැනට ගැලපෙන විදිහට මම මගේ ළඟ තියෙන ඉන්ඩෝ ප්ලාන්ට් ටික මේ විදියට තියාගත්තා. ඔන්න ඉතින් මගේ වෙරන්ඩා එක මිදුලේ ඉඳන් බලද්දී ඔන්න ඔය විදියට තමයි ලස්සනට පේන්න තියෙන්නේ. මං හිතනවා අද මම මේ ගෙනාපු වීඩියෝ එකනොත් ඔයාට ඔයාගේ වෙරන්ඩා එක ලස්සන කරගන්න පුංචි හරි අදහසක් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. තවත් දින කිහිපයකින් ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන සිතේ සතුට සැනසුම දැනෙන ආදරය බෙදෙන හොඳම හොඳ අවුරුද්දක් වේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.